සුබ දවසක්. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද අපි කතා කරන්නේ ලග්න 12න් වඩාත්ම සංවේදී සහ කරුණාවන්ත ලග්නය ගැන. ඒ තමයි කටක ලග්නය. මේ ලග්නය පාලනය කරන්නේ සඳ නිසායි මේ අයගේ හිතත් සඳ වගේ නිතරම වෙනස් වෙන්නේ. ඔයා කටක ලග්නයට අයිති කෙනෙක් නම් ඔයා හරිම ඉක්මනට අපමණාප වෙනවද? ඇයි ඔයාට හැමදාම අතීතය මතක් වෙන්නේ? පවුල වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන ඔයාගේ චරිතයේ තියෙන විශේෂත්වය මොකක්ද? හරි. අපි එහෙනම් ඒ හැම දෙයක්ම ගැන දැන් කතා කරමු. මුලින්ම බලමු කටක ලග්නයේ මූලික ශක්තියින් ගැන. කටක ලග්නයට අධිපති චන්ද්‍රයා හින්දා මේ අයගේ ලොකුම ශක්තිය තමයි හැඟීම් සහ කරුණාව. මේ අය ජල මූලද්‍රව්‍යයට අයිති නිසා මේ අයගේ හිත හරිම ගැඹුරුයි. දැන් බලමු මේ ලග්න නිසා ඔයාට ලැබෙන සුපර් පවර්ස් මොනවද කියලා. මුල්ම දේ තමයි ඔයාට ජීවිතේ වැදගත්ම දේ තමයි ගෙදර සහ පවුල. අනිත් ලග්නවල අයට බිස්නස්, සල්ලි ගැන හිතද්දී ඔයා හිතන්නේ ඔයාගේ ආදරණීයන්ගේ, පවුලේ අයගේ ආරක්ෂාව සහ සතුට ගැනයි. මේ අය හරිම හොඳට අනිත් අයව රැක බලා ගන්නවා. ඒ වගේම ඔයාට අමුතුම ඉබක් තියෙනවා. ඔයාට අන් අයගේ හැඟීම් කතා නොකරම දැනෙනවා. කවුරු හරි දුකින් ඉන්නව නම් ඒ වේදනාව ඔයාටත් දැනෙනවා. මේ නිසා ඔයා හොඳ යාළුවෙක් වගේම හොඳ කවුන්සිලර් කෙනෙක් වෙන්නත් පුළුවන්. නොසැලෙන විශ්වාසවන්තකම. ආදර සමතාවලදී හරි යාළුකම්වලදී හරි ඔයා හරිම විශ්වාසවන්තයි. ඔයාට හැමතිස්සෙම ඕන කරන්නේ දිගුකාලීන ස්ථාවර බැඳීමක්. ඔයා කිසිම දවසක පාවා දෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි නිර්මාණශීලී ශක්තිය. නැත්නම් නිර්මාණශීලී මතකය. චන්ද්‍රයාගේ බලපෑම නිසා ඔයාගේ මතක ශක්තිය වගේම නිර්මාණශීලී භාවයත් හරිම වැඩි. ඔයාට අතීත සිදුවීම් හරියටම මතකයි. මේ ගතියෙන් ඉතිහාසයේ කලා කටයුතු වල වගේ ශාස්ත්‍රවලදී ඔයාට අතිසාර්ථක වෙන්න පුළුවන්. ඊළඟට බලමු කටක ලග්නයේ අභියෝග මොනවද කියලා. මේ ලස්සන ගතිගුණ අතරේ වුණත් ඔයා පරිස්සම් වෙන්න ඕනි අභියෝග ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔයාට කවුරු හරි පොඩි අමනාපයක් කළොත්, පොඩ්ඩක් රිදෙව්වොත් හරි ඔයා කකුලුවෙක් වගේ කවචය ඇතුළට යනවා. කටුව ඇතුළට යනවා. ඔයා කතා කරන්නේ නැහැ. දුරස් වෙනවා, තනියම දුක් වෙනවා. මෙහෙම ඉන්න වෙනුවට කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාගේ ජීවිතේ ගෙනියන්න ලේසි වෙයි. ඊළඟ දේ තමයි ඔයාගේ හිතත් හඳ වගේම නිතරම වෙනස් වෙනවා. එක වෙලාවකට hina වෙලා ඊළඟ වෙලාවේ අඬන්න පුළුවන්. මේ නිසා අනිත් අයට ඔයාව ටිකක් තේරුම් ගන්න අමාරුයි. මේ හැඟීම් පාලනය කරගන්න එක ඔයාට හුඟක් වැදගත්. ඊළඟ දේ තමයි හොඳ දේවල් වගේම නරක දේවල් ඔයාට අමතක වෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම අර පරණ මතක අල්ලගෙන දුක් වෙන්න පුළුවන්. අතීතය අතහැරලා වර්තමානයේ ජීවත් වෙන්න පුරුදු වෙන්න එක තමයි හොඳම දේ. ඊළඟට අපි බලමු ඔයාගේ ලග්නයට අනුව වෘත්තීය සාර්ථකත්වය සහ අනිත් සම්බන්ධතා මොනවද කියලා. ඔයාට පුළුවන් ඔයා ගාව තියෙන අර රැක බලා ගන්න ගතිය තියෙන්නේ. අන්න ඒක යොදාගෙනම සාර්ථක වෙන්න. ඔයාට හොඳටම ගැලපෙන්නේ හෙද සේවය, හෝටල් කළමනාකරණය, නැත්නම් යුම්පිහුම්, ළමා අධ්‍යාපනය වගේ අංශ. අනිත් අයව සුවපත් කරන, රැක බලා ගන්න හැම තැනකම ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. ඔයා ප්‍රේම සමතාවල ගැන හරිම බැරෑරුම් විදියට දකිනවා. ඔයාට ඕන කරන්නේ තමන්ව ආරක්ෂා කරන සහ ආදරය කරන සහකරුවෙක්. ඒ වගේම ඔයත් ඔවුන් වෙනුවෙන් උපරිමයෙන් කැප වෙනවා. ඉතින් කටක ලග්නය කියන්නේ ආදරය සහ කරුණාව උපතින්ම ලැබුණු ලග්නයක්. ඔයාගේ මේ ආදරණීය උණුසුම් හදවත ආරක්ෂා කරගන්න. ඒ වගේම ඕනවට වඩා සිත් රිදව ගන්නත් එපා. සතුටින් ජීවත් වෙන්න. මේ මොහොතේ සතුටින් ජීවත් වෙන්න. ඔයාටත් මේ ලක්ෂණ හරියටම ගැලපෙනව නම් ඔයාගේ අත්දැකීම් ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරලා අපේ channel එක subscribe කරන්න. අපි තවත් මේ වගේ හොඳ ලස්සන වීඩියෝස් ඉදිරියේදී ගොඩාක් කියන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මග හැරගන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. සතුටින් ඉන්න හැමදාම.